හයි යාළුවනේ ගොඩ ඉල්ලන් තට්ටු කියන්නේ මෙන්න මේවට දැකලා නැති අයට තමයි කියන්නේ මේ ටිකක් හයියයි මේවා අනිත් ඒ වගේ නෙමෙයි අතින් සාමාන්‍යයෙන් කඩන්න බෑ මේ කඩන එක මේ අමාරුයි මේ මිටියකින් වගේ එකකින් ගහලා තමයි මේ කඩන්න ඕනේ සාමාන්‍යයෙන් මේවා ඇතුලේ මැණික් ගල් පිහිටනවා අඩුයි ඒ කියන්නේ මේ පිහිටන ඒවා පළුදු වෙනවා මැණික් තියෙන ඒවා මේවා මේ අර වතුරත් එක්ක නෙවෙයිනේ තියෙන්නේ ගොඩ තියෙන හින්දා ඉක්මනට මැණික් ගල් පුපුරනවා හැබැයි ලස්සන ගල් සාමාන්‍යයෙන් මේවා ඇතුලේ ගොඩක් වෙලාවට තියෙනවා මම වීඩියෝ එකේ අන්තිමට දාන්නම් මේක මොනවද තිබ්බේ ගල් ටික කියලා මම ලොකුවට නම් ඉතින් ගල් මේක නම් තියේ කියන්න බෑ මොකද මේ ගොඩක් උඩින් මේක ගත්තේ අර පොඩක් යටින් වගේ ගත්තා නම් සාමාන්‍යයෙන් ගලක් තියෙන්න පුළුවන් ගොඩක් උඩින් ගන්නේ බෑ ගල් අඩුයි යටට වෙන්න පොඩ්ඩක් ගල් තියෙනවා මේ ගොඩ ඉල්ලන් දැකලා නැති අයට තමයි මේ වීඩියෝ එක දාන්නේ මේ ටික හොදලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා යාළුවනේ මම හොදලා බලන්න හදන්නේ කොහොමද මේකේ ගල් තියෙනවද කියලා බලමු මොනවද තියෙන්නේ කියලා මේ සමහර කෑලි මිටියෙන් ගහලවත් කැඩිලා නැහැ. තරම් හයියයි ඒක. ඔන්න යාළුවනේ මම දැන් හොදලා ගත්ත ගල් ටික බලමු ඉතින් මේවා මොනවද තියෙන්නේ කියලා. ගොඩක් දේවල් නම් තිබ්බේ නෑ පූණක්කා. මේව නම් පූණක්කා නේ. මේ තියෙන්නේ පූණක්කා ගල්. එතකොට මේ තියෙන්නේ ඉල්ලන් කැට. මේ තිරිවන. මේ තමයි ඉල්ලන්. ඉල්ලන් ගල්. තව නෑ තියෙන්නේ පලිංගු මේ සමහරකට කුඩු වෙලත් නෑ මිටියෙන් ගැහුවත් ඒ තරම් හයියයි ඒවා මේ ගොඩ ඉල්ලන් වල සාමාන්‍යයෙන්
මැණික් පිහිටනවා අඩුයි. පිහිටුවක් මැණික් තිබ්බත් ඉතින් මේ paludu කොගල් පුපුරලා ඒ වගේ තමයි. මේක නම් කට්ට කෑල්ලක්. එක මේකයි තිබ්බේ කට්ට. ඒක තියෙන පැත්තකින්. උත්තර තමයි ඉතින් හම්බුනේ අද තිබ්බේ. මෙන්න මේ ගල් ටික විතරයි. කට්ට කෑල්ලයි ඉල්ලංකට වගේ මේ පූනක්ක. ඔච්චර තමයි තිබ්බේ. ආයෙ තව දවසකින් මම වීඩියෝ එකක් දාන්නම්. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.